ඔන්න ඉතින් අදත් විශේෂ වීඩියෝ එකක්. බණ්ඩක්ක හදන්න නම් හැමෝම දන්නවනේ. ඒ වුණාට මේ බණ්ඩක්ක කරි එක හරිම විශේෂයි. ඒකට තියෙන පුංචි ටිප්ස් කීපයක්. පළවෙනි ටිප් එක. මේ විදිහට තෙල් පොඩ්ඩක් එකතු කරලා ඒකට අබෑට මහදුරු සූදුරු පොඩ එකතු කරලා රතු ලුණු සුදු ලුණු රම්ප කරපිංච කුරුදු කොටස එකතු කරලා මේ විදිහට සාමාන්‍ය ගානට බෙදුනහම ඒකට බණ්ඩක්ක ටිකත් එකතු කරලා වැඩිය බෙද ගන්න නැහැ. චුට්ටක් බෙදලා ඊළඟට දීකිරි මිටිකිරි එකතු කරලා උණු හාල් අමු තුන පාකුඩු මිරිස් කුඩු කහ කුඩු පොඩ එකතු කරනවා. මිරිස් කුඩු නම් පොඩ්ඩමයි එකතු කරන්නේ. ඊළඟට කොච්චි හරි අවමිරිස් හරි එකතු කරලා මේ විදියට හොඳට හිඳ ගන්නයි තියෙන්නේ. අවසානයේ රම්ප කරපිංචත් එකතු කරනවා. දැන් ඉතින් ඔයාගේ බණ්ඩක්ක කරි එකේ රස බලන්නයි තියෙන්නේ.